දවසක් වේවා සියලුම දෙනාට. එසේනම් අද තමයි දවස. එක්දින මහා තරගාවලිය. 14 වෙනියත් මහා සටනේ එදින මහා තරගාවලිය මලිතෙව් ආදර්ශයෙන් ජයග්‍රහණය කර අවසන්. ඒ සමගයි ඒ ජයග්‍රහණයේ සාමූහික අත්දැකීම පොදුවේ බෙදා ගැනීමට සූදානම්. අද අප සමග සම්බන්ධ වී සිටින්නේ මලිතෙව් ආදර්ශයේ ඇත්පෞරේ පෙරටුගාමී සමාජික ආදිශිෂ්‍ය පෞරේ ආදිශිෂ්‍ය සංගමේ සභාපති සිසිර රත්නපුර. වසර ගණනාවක් සිට ලැබුණු ජයග්‍රහණයක් 2026 වසරේ 14 වෙනියත් මහා සටනේ ලබා ගැනීමට ඒ එදින මහා ටෙස්ට් තරගයේ සූරතාවයයි. ඒ සඳහා සූදානම් වීර පෙරදරුවත් කරා. එසේනම් අද දිනේ එක්දින මහා තරගයේ සූදානම් පිළිබඳ අදහස් දැක්වීමට සූදානම් ඒ පිළිබඳ සූදානම්ගේ අදහස් පොරේ එක්දින මහා තරගය. අතවශ්‍යම ඊටම ජයග්‍රහී මානසික සත්‍යයෙන් අපේ ක්‍රීඩකයේ මේ වෙනි තරගදී පවතින්නේ. අපි දෙවි තරගයේ දවස් දෙකමාරක් වෙනි කාලයකින් ජයග්‍රහී දින අවසන් කරා. අද ආසිය සංගමයක් විදිහට සමාජ සතුටු මොහොතක් පරිණි අදාට පූර්ණ ජයග්‍රහණයකට ගියා අපේ ළමයි. ඉතින් අදටම අද එක්දින තරගයත් අපි විශාල බලාපොරොත්තු තියාගෙන ජයග්‍රහණය කරයි කියලා ආසිය සංගමයේ පැත්තේ සියලුම දේවල් සංවිධානය කළා. සමාජ කැපවීමෙන් යෝජනාගේම සහයෝගයෙන් අපි මේ තරගයට ගෙනල්ලා තියෙනවා දරුවෝ ටික. ඉතින් මම සුබ ප්‍රාර්ථනා කරනවා තරගය මලිතෙව් ආදර්ශයෙන් ජයග්‍රහණය ඉතිහාසයේ එක්කු මලිතෙව් ආදර්ශයේ එක්දින මහා තරගයේ ජයග්‍රහණයේ උණුසුම අද දින එක්දින මහා තරගයේ බලාපොරොත්තු වේ සූදානම්වත් සමග එසේ අදහස් දැක්වූ මලිතෙව් ආදර්ශයේ පූර්ණ අනුග්‍රහයට නායකත්වය දරන විද්‍යාලීය හස්ති ප්‍රාකාරයේ ආදිශිෂ්‍ය සංගමේ සභාපතිතුමාට ඉදිරිපත් කරමින් අද ජයග්‍රහණයේ උණුසුමට සුභාශිංසනය කරමින් මම සම්කරනවා මම ආශිර්වාද විද්‍යාලීය මාධ්‍යවේදියෙක්. අද තමයි දවස. අද අප්‍රේල් 5 ඉරුදින එක්දින මහා තරගයට සියලු කටයුතු සූදානම් කර අවසන් තිබියදී ඔබට පේනවා මගේ පසුපසින් තරගය මේ වෙනකොට ආරම්භ කර අවසන්. අද මාත් සමග සම්බන්ධ වී සිටින්නේ මලිතෙව් ආදර්ශීය ඇත්පෞරේ සමාජිකාවක්. විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ උපසභාපතිනි ගයානි මధుභාෂිනී නැතිව. අයිබෝන පුතුනි. දෙදින මහා තරගයේ ජයග්‍රහණය කිරීමට සාමූහික කටයුත්තක් අනුග්‍රහයක් ලබා දුන්නා. පූර්ණ අනුග්‍රහය මලිතෙව් ආදර්ශීය හස්ති පෞර විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය. ඉතින් ආදිශිෂ්‍ය සංගමය නියෝජනය කරන අපේ මැඩම් සූදානම් අදහස් දක්වන්න විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ මෙවර සූදානම් පිළිබඳ එක්දින මහා තරගය. ඇත්තටම පුතේ අපේ ක්‍රිකට් කණ්ඩායම හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඉතින් අපේ දරුවෝ හොඳට ක්‍රීඩා කරනවා. අපි පළවෙනි වතාවට එදින තරගයක් ජයග්‍රහණය කළා. ඒක ගැන ඇත්තටම අපි ගොඩක් ආඩම්බර වෙනවා. මොකද අපි ආදිශිෂ්‍ය සංගමයක් විදිහට අපි යාලට පූර්ණ දායකත්වය ලබා දෙනවා. ඉතින් ඇත්තටම අපේ දරුවන් ඇත්තටම ගොඩක් මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක යාලගේ මහන්සියේ ප්‍රතිඵල ඒ වගේම කෝචස්ලා ගොඩක් මහන්සි වුණා. ඒ කෝචස්ලාගේ ප්‍රතිඵල තමයි අපි දැන් දවසකට කලින් දැක්කේ. අපි දෙදින තරගය ජයග්‍රහණය කරා. ඒක ඇත්තටම සංගමයක් විදිහට අපි ගොඩක් සතුටු වෙනවා. ජයග්‍රහණය කියන්නේ සාමූහික ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක්. ඉතින් මේ ප්‍රතිඵලයේ පෙරටුගාමී සමාජිකාවක් අද මාත් එක්ක සම්බන්ධ. ඒ විදිහට එතුමියගේ අදහස් ඔබට ඉදිරිපත් කරන්නේ.